ආයිබෝවන් කොරියන් මාස්ටර් නරඹන හැමෝටම අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ කොරියන් අලුත් පොතේ තියෙන EPS ටොපික් විභාගයට එන කොරියානු ආචාර විධි ගැනයි. එහෙමනම් දැන් අපි වීඩියෝ එකට යමු. කොරියාවේ ආචාර කිරීම වලට ක්‍රම කීපයක් තියෙනවා. කොරියානුවන් ආචාර කරන වඩාත් පොදු ක්‍රමය වන්නේ තරමක් හිස නමා අන්‍යොන් හසයෝ යයි පැවසීම. මේ සිංහල අප ආයිබෝවන් කියන ආකාරයට බොහෝ සමාන වෙනවා. ඔයා කොරියාවේ ගුවන් තොටුපළට එනවා නම් ගුවන් සේවිකාවන් තම දෑත් නමා හිස නමා ඔයාව හමුවීම සතුටක් සහ සාදරයෙන් පිළිගනිමු යනුවෙන් පවසනු ඔයාට දකින්න පුළුවන්. මෙම ආචාර කිරීමේ ක්‍රමය ආචාරශීලීත්වය, ලිංගතුකම සහ ගෞරවය සංකේතවත් කරනවා. ගුවන් තොටුපළේ සේවය කරන සියලුම කාර්ය මණ්ඩලය කොරියාවට අලුතින් පැමිණෙන විදේශිකයන් පිළිගැනීමට හිස නමා ආචාර කරන අතර දෙපාර්තමේන්තු සහ වෙළඳසැල්වල කාර්ය මණ්ඩලයේද ගනුදෙනු කරුවන් පිළිගැනීමට හිස නමා ආචාර කරනවා. කොරියානුවන් කුඩා කාලයේ සිටම නිසි ආකාරයට ආචාර කිරීමට ඉගෙන ගන්නවා. ඔවුන්ගේ දෙමාපියන් සහ ගුරුවරුන් වැඩිහිටියන්ට හිස නමා ආචාර කිරීමේ වැදගත්කම අවධාරණය කරනවා. කොරියානු දරුවන් තම ගුරුවරුන්ට ආයිබෝවන් යන්නට සමාන වන කොරියානු යෙදුම් භාවිතා කරමින් ඔවුන්ගේ හිස නමා දෑත් නමා ආචාර කරනවා. වර්තමානයේ බොහෝ කොරියානුවන් සාමාන්‍යයෙන් අතට අත දීමෙන් ආචාර කිරීමට පුරුදු වෙලා ඉන්නවා. විශේෂයෙන් රැස්වීම් අතරතුර හෝ යෑමීම් සිදු කරන අවස්ථාවන් වල හිස සහ අත් නැමීමෙන් ආචාර කිරීම තවමත් කොරියානුවන් අතර වඩාත් මූලික සහ පොදු පුරුද්ද ලෙස දකින්න පුළුවන්. එබැවින් ඔයා කොරියාවේ ඉන්නවා නම් යමෙකු ඔයාට ආචාර කරන විට ඔයාට ආචාර කරන ක්‍රමයටම ඔවුන්ගේ ආචාරයට ප්‍රතිචාරය දක්වන්න පුළුවන්. එහෙමනම් ඔයා කොරියානු සමාජයේ ආචාර කිරීම පිළිබඳව කරුණු කීපයක් ඉගෙන ගත්තා. දැන් අපි ඔයාට කියලා දෙන්න යන්නේ අලුත් කොරියානු පෙළ පොතේ තියෙන EPS ටොපික් කොරියානු රැකියා විභාගයට එන කොරියානු ආචාර විධි කීපයක් ගැනයි. අපි එකින් එක සරලව ඉගෙන ගමු. අන්‍යොන් හසෙයෝ ආයුබෝවන්. අන්‍යොන් හසෙයෝ ආයුබෝවන්. අන්‍යොන්හි කෙසෙයෝ හොඳින් ඉන්න. අන්‍යොන්හි කසෙයෝ හොඳින් යන්න. චෙසෝහම්නිදා මට කනගාටුයි. කෙන්චන් සම්නීදා කමක් නැහැ. කම් සම්නිදා ස්තුතියි. කොමප් සම්නීදා ස්තුතියි. අනිම්නිදා ස්තුති කරන්න තරම් දෙයක් නෙමෙයි. චෝම් පෙප්ගෙත් සම්නීදා හමුවීම සතුටක්. මන්නස්සෝ පංගප් සම්නීදා ඔයාවත් හමුවීම සතුටක්. චුමල් චල් බොනසෙයෝ ප්‍රීතිමත් සතියන්තයක් වේවා. නේ චුමල් චල් බොනසෙයෝ ඔයාටත් ප්‍රීතිමත් සතියන්තයක් වේවා. සිල්ලය හම්නීදා සමාවෙන්න. අද අපි ඔයාට කොරියානු ආචාර විධි පිළිබඳව ඉතා වැදගත් කරුණු කීපයක් මේ වීඩියෝවෙන් කියලා දුන්නා. මෙවැනිම වටිනා වීඩියෝකින් නැවත හමුවෙමු.